සුබ දවසක් කියලා පිළිගන්න ඔයාලා හැමෝම යෝරනෝවා YouTube channel එකට ඔය අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම subscribe කරලා channel එකට එකතු වෙන්න. අද අපි ගෙනාව ටිකක් වැදගත් වීඩියෝ එකක්. ඔයාලට අපි මේ වීඩියෝ එකේ අන්තිමට අපි මේ කියන වීඩියෝ එක play කරලා පෙන්නන්න. නමුත් මේ වීඩියෝ ඊයේ දින දංකඩුව ප්‍රදේශයේ පැවති ධර්ම දේශනාවට පූජ්‍ය කප්නෝරුවේ සිරිධම්ම හිමියන් වැඩම කරන අවස්ථාවක්. ඔයාලට පේනවා මේ වීඩියෝ එකේ සමහරක් මිනිස්සු බලෙන් වගේ තමන්ගේ ළමයිව ගෙනල්ලා උන්වහන්සේ නමකට අතාරිනවා. සහ කමෙන්ට් කියන වඳින්න උන්වහන්සේට වඳින්න කියලා. හැබැයි අපි උන්වහන්සේට ගොඩාක් ආදරය කරනවා. කරු කරනවා අපි දන්නවා. ඒ වගේම අපි ළමයින්ට හොඳ දේවල් පුරුදු කරන්න ඕනේ. ආවුරු නමකට වඳින්න, දෙමව්පියන්ට වඳින්න, වැඩිහිටියෙකුට කරන්න අපි ගන්නවා. ඒක ඇත්ත. හැබැයි ඒක මෙතන මේ වගේ බහුතරයක් මිනිස්සු රැස් වෙලා ඉන්න, මිනිස්සු බණ අහන්න ඇවිල්ලා ඉන්න, දසදහසක් මිනිස්සු ඉන්න තැනක කරන්න ඕන දෙයක්ද? අනවශ්‍ය කලබලයක්, අනවශ්‍ය අවධානයක් ලබාගෙන මේ වීඩියෝ වලට පේන්න ඔයාලට මේ වීඩියෝ එකේ එච්චර දෙයක් පේන්නේ නැති වෙයි. හැබැයි මම පෞද්ගලිකව දැක්කා එතන වෙච්ච සිද්ධිය. සමහර කම්මල ෆෝන් වලින් වීඩියෝ කරන ගමන් ඒගොල්ලන්ගේ ළමයිව නිකන් සත්තු සරපයි වගේ ආමුදුරු දිහාට තල්ලු කරනවා වඳින්න කිය. ඇත්තටම මේක ඉතාමත් අනවශ්‍ය දෙයක්. ඒකෙන් සිද්ධ වුණේ ධර්මදේශනාව අනවශ්‍ය විදියට ආමුදුරු අපේ බණ පීඩිකාවට වඳින්න පැය භාගයකට වැඩි කාලයක් ගියා. ඒකෙන් බණ දේශනාව පැය භාගයක පමණ පරක්කු වුණා. ඇත්තටම අපේ ආමුදුරු වඩින මග දෙපසින් මිනිස්සුන්ට උන්වහන්සේ දැක බලා ගන්න අවස්ථාව ලැබුණා. සහ වීඩියෝ කරගන්න තමා කඩට අවස්ථාව. හැබැයි ඈත කියන්නේ මේ හමුදුරු වඩින මගට දෙපස තමා දුරින් ඉන්න මිනිස්සුන්ට ඇත්තට මේ කියන දේ පේන්නේ නැහැ. එයාලට පේන්නේ හමුදුරු ඈරින් වඩිනවා විතරයි. ඇත්තට හැබැයි ගොඩක් වෙලාගේ මොකද මේ අම්මලා තාත්තලා තමන්ගේ ළමයිව හමුදුරු එනමකට තල්ලු කරලා වදින්නේ කියන එක නිසා ගොඩක් ළමයි තේරෙන්නේ නැහැ. ඒගොල්ලන් තේරුමක් නැහැ මොකද කරන්න කියලා. එයාලා එනවා හමුදුරුටත් කරදරයක් වෙන මේගොල්ලෝ වඳිනවා. හමුදුරුන්ට කරදරයක්. ඒ සමහර කඩිය කියනවා හාමුදුරුවෝ hina වෙන්නවත් නැහැ. හාමුදුරුවෝ නෑ ඇත්තටම හාමුදුරුවෝ ඉතාමත් අපහසුතාවයට පත් වුණා. මේ දෙමාපියන්ගේ වැඩ හින්දා. සමහර දෙතන ඉන්න පිරිසට වෙන්නේ උන්වහන්සේ එම ධර්ම දේශනාවට සහභාගී වෙන එක විතරයි. හැබැයි උන්වහන්සේට දවසට ධර්ම දේශනා 2-3ක් තියෙන සහභාගී වෙනවා. සහ ඒවත් එක්ක උන්වහන්සේ දවස සැලසුම් කරලා තියෙනවා. එතකොට උන්වහන්සේ මේ ධර්ම දේශනාවට නියමිත කාලයක් වෙන් කරලා තියෙන්නේ. මිනිසුන්ගේ මේ වගේ වැඩ හින්දා උන්වහන්සේගේ ඒ නියමිත ධර්ම දේශනාවලට යොමු කරලා තියෙන කාලය උන්වහන්සේට ප්‍රමාද වෙනවා. ඒ දේවල් නිසා යඳුරු තාමත් අපහසුතාවයට පත් වෙනවා මේ වගේ වැඩ හින්දා. ඇත්තටම මම කියන්නේ ඔයාලා ඇත්තටම කම්නෝරු සීලම් හාමුදුරන් ගරු කරනවා උන්වහන්සේට ආදරෙන මේ වගේ දේවල් කරන්න එපා. උන්වහන්සේගේ බණ අහන එක නම් ඔයගොල්ලන්ගේ ඇත්තම පරමාර්ථය මේ වගේ වැඩ කරන එක වහාම මත කරන්න. මේ ඇත්තටම අවධානය දිනා ගන්න බොරු මාධ්‍ය සාධාරණ විතරයි. උන්වහන්සේට ඇත්තට මේ වගේ දේවල් ඕනේ නැහැ. උන්වහන්සේගේ බණ දේශනාවලින් උන්වහන්සේගේ ගතිගුණ වලින් උන්වහන්සේ මම පෞද්ගලික කතා කරන ඇත්තට උන්වහන්සේ කවුද කියලා මම දන්නේ. නමුත් උන්වහන්සේට මේ දවස්වල ඉතාමත් නරක විදියට මඩ ප්‍රචාර මේ යන්න මේ හැම දෙයකම හේතු මිනිස්සුන්ගේ මේ ක්‍රියාකලාප. සමහර මිනිස්සු මේක හිතාමතා කරන උන්වහන්සේට මඩ ප්‍රචාර වල ලක් කරනවා. ඇත්තටම උන්වහන්සේ ගැති කිසි වැරද්දක් නැහැ. උන්වහන්සේ වඩින්නේ උන්වහන්සේ ධර්ම දේශනා කරන මිනිස්සුන් යහමකට ගන්න රටට සමාජයක් දෙයක් දෙන්න. ඇත්තට මේ මිනිස්සු කරන වැඩවල වෙන්නේ උන්වහන්සේට මේ වැඩි අඩින කරගන්න බැරි වෙන එක විතරයි. අපි දන්නවා උන්වහන්සේ තාම තරුණ මිනිස්සු වෙන දේවල් ඉගෙනගෙන ශාසනයට දෙයක් කරන්න උත්සාහ කරන හිමිනමක්. අපි උන්වහන්සේට ශක්තිය දෙන්න උන්වහන්සේ ධෛර්යය දෙන්න ඕනේ. අපි උන්වහන්සේ ඉන්න ඕනේ. මේ වෙලාව වෙනවා අපිට පේන ඇත්තටම ගොඩක් මිනිස්සු උන්වහන්සේට ආදරේ ගරු කරනවා. හැබැයි මිනිස්සු වැඩි දුරදිග හිතන්න නැතුව කරන වැඩවල මිනිස්සු කැමතියි තමන්ගේ දරුවෝ උන්වහන්සේට පෙන්වන්න, උන්වහන්සේගේ වැඩි පිළිතුරු උන්වහන්සේට කරවන්න, උන්වහන්සේට ගරු කරනවා කියලා පෙන්වන්න. ඒ දේවල් කරන් මිනිස්සු කැමතියි. උන්වහන්සේගේ වැඩ වලට නම් එන්නගෙන ළමයිව වඩා ගන්න දෙන්නේ ඒ වගේ දේවල් කරන්න ඇත්තටම උන්වහන්සේට තියෙන ගෞරව ආදරය නිසා. හැබැයි ඒ දේවල් දඩමීමා කරගෙන උන්වහන්සේට මඩ ප්‍රචාර ලක් කරන්න පිරිසක් ලෑස්ති වෙලා ඉන්නේ. ඒ පිළිබඳව මේ බැතිබතුන් ඇත්තටම හිතලා බලන්න. මොකද මෑත ඉතිහාසයේ මේ තරම් ධර්ම කතිකත්වයේ දක්ෂ
සුන්දර ස්වාමීන් වහන්සේ කෙනෙක් අපේ රටට බිහි වුණේ නැහැ. අපි මේ ස්වාමීන් වහන්සේව රැක ගන්න ඕනේ. සමහර මිනිස්සු මේ ළමයිව උන්වහන්සේ නමකට තල්ලු කරන විදිහට උන්වහන්සේගේ ඇඟේ හැප්පෙන ළමයි වැටෙනවක් වුණා. නැත්තම් උන්වහන්සේට හරියට වෙන්නත් පුළුවන්. ඒ තරමට මේක දරුණු තත්ත්වයක් තමයි ඊයේ දවසේ අපිට දැක ගන්න පුළුවන්. ඇත්තටම මේ වගේ දේවල් හින්දා වෙන්නේ උන්වහන්සේට උන්වහන්සේගේ ධර්ම ප්‍රචාර කටයුතු සහ උන්වහන්සේගේ බලාපොරොත්තු උන්වහන්සේ තුළ ඇති යම් දෙයක් මේ ශාසනයට කරන්න කියලා ඇති පරමාර්ථයක් උන්වහන්සේට ඒක කරන්න බැරි වෙනවා මේ මිනිස්සු මේ වැඩ කරන විදිහට ඇත්තේ අනගාටුවක් අවශ්‍යයි. දැන් උන්වහන්සේට මඩ ගහන්න බලන් ඉන්න කට්ටියට කියන්න පුළුවන් අර හාමුදුරුවෝ බලෙන් ළමයි වන්ද ගන්නවා පේනව නේද? මාධ්‍ය සංදර්ශන මේ වැත්තට මොනේද? මේකද මේ බණ කියනවා කියන්නේ කියලා අමාර කඩේට කියන්න පුළුවන්. ඒ වගේ දේවල් උන්වහන්සේට අහගන්න සිද්ධ වෙන්නේ මේ මිනිස්සුන්ගේ වැඩ නිසා. හරිම කනගාටුයි. ඔයාලත් ඔයාලගේ අදහස් මේ වීඩියෝ එක පහලින් එකතු කරන්න. ඔයාලට හිතෙන්නේ ඇත්තටම මේ මිනිස්සු කරන දේවල් හරිද වැරදිද? ඔබත් මේ අතර සිටියාම ඔබේ දුටුවාම ඒ ඇත්තටම උචිත දෙයක්ද? මේද බෞද්ධ අපේ ශිෂ්ටාචාරය අපි රැක ගන්න ඕනේ මේ දේවල්. අපි උන්වහන්සේට ආශිර්වාද කරන්න ඕනේ නේද? ඇත්තටම මේ යනදී මේ යන විදිය කොයි විදිහට වෙනස් වෙයිද කියලා අපි දන්නේ නැහැ. නමුත් උන්වහන්සේ අපේ රටට අපේ බුද්ධ ශාසනයට ඉතාමත් වැදගත් වටින සම්පතක් අපි උන්වහන්සේ ආශා කරන්න ඕනේ. බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාට.